ඉඩම් මචනේ අර මිස්ටේක්ම මොකද මේ දෙන්න ඉඳලා දාන්නේ මොකද කාරණා මුල්ලයිසිය කියන තාත්තගේ නම් තියෙන්නේ තාත්ත දැන් නැතිලා මාස 7ක් මේ මහත්තයා මහත්තයාගේ නමට තමයි දෙන්නේ මුල්ලයිසිය මහත්තයාගේ ඊටම ගැන කතා කරලා තමයි දැන් මේ නෝන විස්තරේ කියන්නේ මහත්තයාගේ ඊටම විස්තරේ ඒක උඹ මහත්තයාගේ කතා කරන්නේ අන්සපාරාගලේ ගත්තේ ඉන්නේ හරි තමයි නෝට ඉන්නහම ඒතර මහත්තයාගේ තාත්තා ගිරමාන මාමාන්ටිගේ ඊටම ඒකට තියෙන ඔක්කොම බලපත්‍රයක් බලපත්‍රයක් තියෙනවා ඒකට ඔයාලගේ මාමාන්ටිගේ නමට තමයි තියෙන්නේ දැන් මාමාන්ටිගේ නම නෑ ඒක නතර නෑ ඒක නතර නෑ එතකොට අම්මා ඉන්නවා ඒ ඉඳන් ඉන්නේ කවුද කියලා පරිචයලා ඉන්නේ එතකොට මීට කලින් ඉඩම් වංශිත ඇවිල්ලා මේ සම්බන්ධයෙන් කතා කරලා තියෙනවද මතක නෑ ඇවිල්ලා කතා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ෆයිල් එකක් දෙන්නද මේ වසම වලකන්ද නැගෙන්නේ වලකන්ද මේ බලපත්‍රේ වාරණය කියනවා මේ ලිපියක් තියෙන්නේ ඉල්ලීම වෙන්නේ මුල් අයිතිය ඉල්ලනවා අපිනේ ඔයාට මුල් අයිතිය හදලා ඕනි කියලා තමයි කියන්නේ ජයනාත් දිසානාය අම්මා ඉන්නවනේ අම්මට තුන වෙනස් ඉඩම් කියනවාද අම්මා ඔයගොල්ලොත් එක්කද පන්දිච්චි නෑ අම්මට වෙන ඉඩමක් තියෙනවා එතකොට ඒ ඉඩම තියෙන්නේ අම්මගේ නමද අම්මගේ නමට තියෙනවා අම්මා ඉන්නේ ඔයගොල්ලෝ එක්ක නෙමෙයි දැන් මේ බලපත්‍ර ඉඩමක් නේ මේ ඉඩමේ මුල් කට්ටිකරු මිය ගියා ඒ කියන්නේ ඔයාගේ තාත්තා මිය ගියාට පස්සේ ඔයාගේ අම්මට එම ජීවිත භුක්තිය ඇති එතකොට ඒ කියන්නේ භුක්ති විඳගෙන ඉන්න පුළුවන් මේ අම්මට අම්මා නැති වෙන තාක්කාට ඒ ඉඩම එතකොට මුල්ලයිතියක් හරගද්දී ඒ අම්මට වෙනත් ඉඩමක් තියෙනවා නම් විතරයි අපිට පුළුවන් මේ ඔයාට මුල්ලයිතිය හරගන්න ඒ අම්මා සුරක්ෂිත වෙන්න ඕනේ. ඒ අම්මා අනාථ ආශ්‍රමෙට නොවෙන්න ඕනේ. දැන් ඔයගොල්ලෝ ළඟත් මේ අම්මා ඉන්නේ නේ. කාගේ ළඟද ඉන්නේ? අයියට. එතකොට අම්මට හදිසි අයියලයි ගෙදරින් එන්න උනොත් අපිට කියන්න බෑ නේද? මහා ගෙදර ඉන්නේ නේ. ඒ හරි. නමුත් අම්මට හදිසියවත් අම්මගේ නමට කියලා දෙයක් නැති වෙනවනේ. දැන් මේකේ මුල්ලයිතිය හදද්දී අම්මගේ ජීවිත පුත්‍ය අයින් කරන්න. මේ කියන පොලිසියට එහෙමයි යන්නේ. ඒකට අම්මා කැමැත්ත දෙන්න ඕනේ. එතකොට අපි බලනවා අම්මට වෙනත් ඉඩමක් තියෙනවද ඒක තියෙනවනම් අපිට පුළුවන් අපේ ප්‍රාදේශීය නීතියේ අවසරය මත ඒ ජීවිත මුක්තිය අයින් කරලා මුල් අයිතිය හදලා දෙන්න. ඉතින් අපි මේ ෆයිල් එකේ යම්කිසි දුරට වැඩ කරලා තියෙනවා මේකේ පරිසාරිකව සම්බන්ධව වෙනවා පුතා කියලා. නේ එහෙම අසතර වෙන්නේ නෑ. ඉතින් මේකේ ඉන්නවා හැමෝගෙම කැමැත්තක් සංකල්ප දෙන එක නෑ. මේකේ තාත්තගේ ඉඩම තාත්තා මුලින් හසුවයි කියලා ඔයාලට දාලා තිබ්බනම් දාලා තියෙනවා. ඒ වගේම අම්මටත් වෙනත් ඉඩමක් තියෙනවනේ. එමනම් අපිට මේක පුළුවන් ඒ අම්මගේ ජීවිතය අයින් කරලා අපේ අම්මට තියෙන ඉඩම ඔයාලට මේක මුල්ලයි කියලා හදලා. අපි ඒ අනුව මේකේ කටයුතු ආරම්භ කරලා තියෙනවා දැන් තමයි. එතන පැන් සහතිකයේ තියෙනවා මේ දැන් ඔයාලට ෆයිල් එකක් අපේ හදලා තියෙනවා. ඒ කියන්නේ එක පුස්තකයකට එක ෆයිල් එකක් මේක තියෙනවා. ඒක ඉඩමක. ඒතර ඒ අනුව අන්තර්ජාල දිසානායකට පසුවයිදී පැවරීම සම්බන්ධයෙන් තොරතුරු ඔක්කොම මේ ෆයිල් එක තුල තියෙනවා. අපිට තහවුරු ඒ කියන්නේ තාත්තා කැමැත්ත පිළිලා තියෙන්නේ කාටද මේ ඉඩම දෙන්න? පුතාටනේ අන්තර්ජාල. ඉතින් ඒ නිසා අර අම්මට තියෙන වෙනත් ඉඩමේ තොරතුරු අරගෙන අපිට තවත් දවසක ඇවිල්ලා මේ ඒ තොරතුරු ටික දීලා අම්මත් එක්කගෙන එන්න ඕනේ. එන්න කොහොමද අම්මා? අම්මට ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න පුළුවන් නේ. අම්මා ඇවිල්ලා ප්‍රකාශයක් දෙන්න ඕන. පුතාට මේ ඉඩමේ මුල්ලයිතිය දෙන්න. මම කැමතියි. මොකද මට ඒ වෙලාවේ වෙනත් ඉඩමක් තියෙනවා. හරි. ඒ ප්‍රකාශය ප්‍රාදේශීය ලේකම්තුමේ දුන්නාට පස්සේ අපිට පුළුවන් මේ බලපත් ඉඩමකට ඔයාලට මුල්ලයිතිය හදන්න. හරිද? සාමාන්‍යයෙන් දැනගන්න තියෙනවද? සහෝදරයන්ගේ අකමැත්තකුත් නැහැ. දැන් අයියලා ගම්ම ඉන්නේ. ඒකට අයියට එහෙම අදහසක් එන්න පුළුවන් අම්මා බලාගන්නේ අයියා. හැබැයි ඉතල දෙන්නේ මල්ලි.
ඒ ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ. ඒකවත් නෑනේ. එතකොට අන්න ඒ වගේ වෙලාවකදී කොහොමද කටයුතු කරන්න ඕන කියන එක මම මේ පැහැදිලි කරේ. ඔයාලට ඒක පැහැදිලි ඇති. මොනවාරි තේරුම් දෙයක් කියනවනම් අහන්න. මොකද දැන් ඕනනේ උත්තර දුන්නේ මහත්තයා වෙනුවෙන්නේ. ඔගොල්ලෝ දරුවෝ ඉන්නවා. දෙන්නේ පොඩි අය නේ. ඔයගොල්ලන්ට මුල් අයිතිය දැන් මේක හදලා දුන්නම අපිට මේ මහත්තයාට ඔයාලගේ දරුවෙකුට පසු අයිතිය ආය දාන්නත් පුළුවන්. කියන වගේ තාත්තා කරපු වැඩේම ඔයාටත් පුළුවන්. කවදා හරි පසු අයිතිය දාලා තිබ්බොත් සුරක්ෂිතයිනේ. වෙන කෙනෙක්ගෙන් බලපෑමක් එන්නේ නැහැ. ඒ නිසා අපි බලමු. මේකට අපි කටයුතු කිරීම ආරම්භ කළ සින්දෑටම අර විදිහට අපිට ගෙනත් දෙන්න අම්මට කියන වෙනත් ඉදන් තොරතුරු අපිට ගෙනත් දෙන්න. අම්මවත් එක්කගෙන තව දවසක එන්න. ඔව් ඒවත් අවශ්‍යයි. අන්න හොඳයි. ඉතින් ඒකෙන් දැනුවත් නේ. ග්‍රාම්‍ය දායතුමිය හරි පැහැදිලි කරන්නේ නැත්නම් අපේ මිස්ටර් පැහැදිලි කරලා තියෙන්නේ නැති. අනිවාර්යෙන් ඕනනේ මරණ සහතිකය ඕන. ඔව් ඊට පස්සේ කසාද සහතිකය ඕන. ඇයි? ඒ අම්මා තාත්තා මේගේ විවාහයේ දරුවෙක් නේ. රුප්පැල සහතිකය ඕන ඕන. ඔන්න ඔය මූලික කරුණු ටික සම්පූර්ණ කරගත්තම නෑ. අම්මා රුප්පැල. පැහැදිලිනේ? ඒතරතුරු අරගෙන අපිට සම්ද දවසක මහජන දින දවසක ආවම අපේ ප්‍රාදේශීය ලේකම් තුනක් තියෙනවා. මොකද එතුමිය ඉදිරියේ තමයි අම්මා ප්‍රකාශයක් දෙන්න ඕනේ. මම මගේ පුතාට මේ දේ මුල් අයිතිය දෙන්න කැමතියි. ඒ වෙනුවෙන් මම මගේ මේ ඉඩමට තියෙන ජීවිත භුක්තිය අයිතිය අත්හරින්න සූදානම්. පැහැදිලිනේ?